සුබෝදෑසනක්. අපි හැම කෙනෙකුගේම ජීවිත ලස්සන වෙන්නේ ජීවිතේ අවබෝධ කරගත්ත තරමටයි. අවබෝධයෙන් ගෙවන ඔබේ ජීවිතේ කාලයත් එක්ක වෙනස් වෙනකොට ඒ සුන්දරත්වය ගැන සූදානම් අදත් බොහොම ආදරෙන් අපි ඔබත් එක්ක කතා කරන්න. ඒ නිසා ආරාධනා කරනවා සුපුරුදු විදිහටම එකතු වෙන්න කියලා සිරිමැදුරත් එක්ක. දැනුවත් කිරීම තුළින් නිවැරදිම දේ නිවැරදි විදිහට ලබා ගන්න අපි සූදානම් අදත් ඔබට උදව්වක් වෙන්න. මේ සිංහ ශ්‍රී ලංකානුග්‍රහයෙන් ඔබට ගෙනෙන විශේෂාංගය. අපේ ජීවිත හැම තප්පරයකම හැම විනාඩියකදීම අලුත් වෙනවා. එළඹෙන වසන්ත සමය තුළ ඔබේ නිවස ඔබේ අතින්ම හැඩගැන්වුණු දේවල් වලින් සම්පූර්ණ කරගන්න ඔබට ඉඩ වෙන් කරන හොඳම වැඩසටහන තමයි සිරිමැදුරෙහි සිංහ ෆැෂන් ඇකඩමි. ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා අදත් එකතු වෙන සිංහ ෆැෂන් ඇකඩමි හරහා එළවෙන වසන්ත සමය තුළ ඔබේ නිවස විචිත්‍රවත් කරන්න බොහොම අපූර්ව චිත්‍රාංගයක් අද දවසේදී ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න අපි සූදානම්. අද දවසේදී අපි කතා බහ කරන නිර්මාණය පිළිබඳව ඔබට අත්දැකීම ලබා දෙන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මහනුවර සිංහ ප්ලස්හි ෆැෂන් ඇකඩමි උපදේශිකා අනෝමා ආර්යරත්න මහත්මිය. අපි වැඩසටහන තුළ අද විශේෂ දෙයක් කරන්න සූදානම් වෙන්නේ අනෝමා මහත්මිය. මේ තියෙන ටේබල් මැට් එක තමයි අපි අද දවසේදී නිමා කරලා පෙන්වන්නේ යන්නේ. අපිට කියන්නේ මේ මොකද මේ ඩිසයින් එක මොකද මේ ඩිසයින් එක ෂැඩෝ වර්ක් එකක් සහිතව කට් වර්ක් එකක්. ෂැඩෝ වර්ක් එකක් සහිතව කට් වර්ක් එකක් කරගන්න ආකාරය. එවනම් අපි පළමු අදියරේ සිට අවසානයේ දක්වා කොහොමද නිමාව සිද්ධ වෙන්නේ කියලා බලන්න සූදානම් වෙන්නේ. අපි මුලින්ම කියන්නේ අපි තෝරගන්න රෙදි වර්ගය මොනවද මේ සඳහා? මේ සඳහා අපි තෝරගන්න ඕන මේ ට්‍රාන්ස්පරන්ට් මෙටීරියල් එකක් මොනවා හරි. උදාහරණයක් විදිහට අද මම තෝරගෙන තියෙන්නේ ඉන්දියන් ඔයිල් කියන මෙටීරියල් එක මේක. මේ මෙටීරියල් එක. ඒකට අපි ඉස්සෙල්ලම කරගන්න ඕන අපි මේ අපිට අවශ්‍ය මෝස්තරේ පිටපත් කරගන්න ඕන. අපිට අවශ්‍ය ඩිසයින් එක අපි මේ විදිහට අරගෙන තියෙනවා. ඒ ඩිසයින් එක මේ අපේ අවශ්‍ය රෙදි කෑල්ලට පිටපත් කරගන්න. මේ තියෙන්නේ ඒ අවස්ථාව. ඒ විදිහට අපි පිටපත් කරගෙන තියෙන ඔබට පේනවා බොහොම පැහැදිලිව මේ විනිවිද පේන රෙදි වර්ගයක් අපි යොදාගෙන තියෙන ආකාරය. ඊට පස්සේ අපි කරන්නේ මේක ෂැඩෝ වර්ක් එකේදී මෙතන මේ කොළවලට ඕන කොළ පාට අපි සෙටින් මෙටීරියල් එකක් වැඩි හොඳ සෙටින් මෙටීරියල් එකක් නම් ඒ සෙටින් මෙටීරියල් එක අතට එන විදිහට තියලා ෆ්‍රේම් එකට ඇතුල් කරගන්න ඕනේ. මේ ආකාරයට ඊට පස්සේ අපි කරන්නේ මේකේ තියෙන මේ කොළ පාට කොටසට විතරක් මැෂින් එකේ අපි මේකෙදි පුට් එක ගලවන්න ඕන. ගලවලා ෆ්‍රේම් එක ඇතුල් කරලා ඒ කොළ පාට කොටස කොළ පාටින් අවශ්‍ය කොටසට විතරක් ඒ අවුට්ලයින් එක දාගන්න ඕන. කොළ පාටින් අවශ්‍ය කොටසට විතරක් කොළ පාට කොටස අවශ්‍ය කොටසට අවුට්ලයින් එක දාගන්න ඕන. ඔය ගමම්ම මම දැනගන්න කැමති අනුමගෙන් අපි මේ සඳහා අද දවසේදී දැන් සිග බහන මැෂින් රාශියක් තියෙනවානේ. ඒ අතරේ අපි මේ වෙනුවෙන් තෝරගන්න මැෂින් එක මේ අද අපි තෝරගෙන තියෙන්නේ 8280 කියන මැෂින් එක 6x මැෂින් මොඩල් එකක්. 80 මේක ඕනෑම සිංග මැෂින් එකකින් කරන්න පුළුවන් 6x මෙන්බ්‍රේඩ් ක්‍රමයට තමයි මේක අපි නිම කරගන්නේ. 6x මැෂින් එකකින් ඕනම 6x මැෂින් එකකින් කරගන්න පුළුවන්. අපි මෙතනදී කොළ සඳහා පමණයි කොළ වර්ණයෙන් අවුට්ලයින් කරගන්න. මේ විදිහට නිර්මාණය සම්පූර්ණ අඩංගු වෙලා තියෙන කොළ වලට අපිට පුළුවන් අවුට්ලයින් එක කොළ වර්ණයෙන් යොදා ගන්න. අපි දැන් අවුට්ලයින් එක මහලා ඉවරයි. ඊළඟ අදියර අපි මේ පැත්ත හරවලා මේ කොළවල කොටස විතරක් තියෙද්දි අනිත් හරිය රෙදි කෑල්ල කපලා ඉවත් කරනවා. මේ සෙටින් මෙටීරියල් එක. ඒක ඉවත් කරගත්ත කොටසක් මා ළඟ තියෙනවා මේ දැන්. සම්පූර්ණයෙන් ඉවර කරන්න නැතුව මම පෙන්නන්නම්. මේ විදිහට සම්පූර්ණ මේ කොළවලට කොටස විතරක් ඉතුරු වෙන්න කපලා ඉවත් කරගන්නවා. ඒ වගේ ඉවත් කරගත්ත එකක් තමයි මේ තියෙන්නේ. මෙහෙම. ඊළඟට අපි කරන්නේ මේකේ දැන් මේ රෝස පාටින් මැහිච්ච කොටසට රෝස පාට තියලා නැවතත් අර විදියටම ෆ්‍රේම් එක දාගන්නවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ජම්බු වලට එන්න පාට. ඒ පාට තියලා
ඒ විදිහටම දාලා ඊට අදාළ පාට දාලා මැෂින් එකට අපි ඒකෙදි පාවිච්චි කරන්න ඕන මේක ෂැඩෝ වර්ක් එකක් නිසා උඩටයි යටටයි දෙකටම එකම පාට නූල දාන්න ඕන. බොබින් එකේ වර්ණයක් මාරු කර යුතුමයි. ඔව් යුතුමයි. එවැනි සියුම් දේ සමහර විටක ඔබට යම් අතපසුවීමකින් නවතුනොත් මුළු නිර්මාණයටම හානියක් වන නිසා ටිකක් මහම් කලාව ඉවසීමෙන් සහ බොහොම සංවේදීව ප්‍රගුණ කළ යුතු එකක් නිසා නිර්මාණ කරනකොටත් ඒ ගැන ඉතිරි තියාගන්න වෙනවා. හරි අපි දැන් සූදානම් ජම්බු සඳහා වන අවුට්ලයින් එක. අවුට්ලයින් එක. මේ විදිහට ජම්බු වලට අවශ්‍ය පාටක් දාලා අපි අවුට්ලයින් කරගෙන අවසానයි දැන්. මේ ආකාරයට අවුට්ලයින් එක අවසන් කරගත්තට පස්සේ අපි නොපිට පැත්ත හරවලා ඒකෙත් අර කොළ පාට කොටස ඉවත් කරා වගේම ජම්බු වලට අවශ්‍ය කොටස් තියදී අනිත් පාට කොටස් කපලා ඉවත් කරගන්නවා. අපි කලින් අවස්ථාවේදී කරපු විදිහටම ඒ විදිහටම අයින් කරගන්න. එහෙම ඉවත් කරගත්ත කොටසක් තමයි ඒ ආකාරයට කරලා මේ තියෙන්නේ. පිටුපස මේ තමයි පිටුපස. ෂැඩෝ එකක් විදිහට මේක කරනවා කියලා ඔබට දැන් පැහැදිලිව පේනවා කොහොමද මේක ෂැඩෝ එකක් ආකාරයට දිස් වෙන්නේ කියලා. හරි අනම අපේ ඊළඟ අදියර කොහොමද? ඊළඟ අදියරේදී අපි මේක ෂැඩෝ වර්ක් එකක් කිව්ව නිසා මේ මෙටීරියල් එකේ ඉතුරු කොටස මේ පැත්තට නවලා ස්ථාරා මේ විදිහට අපි ෆ්‍රේම් එකට දාගන්න ඕන. මේ වර්ක් එකේදී හෙද්දේ හොඳ පැත්තත් නොපිට පැත්ත දෙකම එක විදිහටම මෝස්තරේ මැහිලි වුණාම අපිට පෙන්වෙන්න ඕනේ. එහෙම නැත්නම් නොපිට අර තිබුණු සියල්ලම අපිට පේන නිසා අපි මේ රෙදි කෑල්ල දෙපැත්තට නමලා තමයි ගන්න. හරි. ඊට පස්සේ ඊළඟට සිතර අපි කරන්න ඕන මේක මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කට් වර්ක් එකට තියෙන බැමි ටික මහ ගන්න ඕනේ. ඒකෙදි අපි පාවිච්චි කරනවා මේ වගේ නූලක්. මේකට අපි ක්‍රොචඩ් නූල් කියලා කියනවා. මේ නූල තියලා තමයි කෝඩ් කරන්න ඕන. කෙලින් මැස්මේ තිබුණේ මැහුම අපි කරකවන්න ඕන මෙතන සිග්සැග් මැහුමට. සිග්සැග් මැහුමට කරකවලා අපිට අවශ්‍ය ඕන පළල අරගෙන අපි මේ DMC මේ ක්‍රොචඩ් නූල කිව්වේ ක්‍රොචඩ් නූල තියලා මේ ලයින්ස් වලට තියලා කෝඩ් කරගන්න ඕනේ. ඒ ආකාරයට මේ හැම ලයින් එකකම තියලා නූල සුදු පාට මේ ක්‍රොචඩ් නූල තියලා අපි කෝඩ් කරගන්නවා. කෝඩ් කරගත්තට පස්සේ අවසාන වෙච්ච එකක් මේ විදිහට විශ්සෙනවා. ඊළඟට අපි කරන්නේ දැන් කොළ පාට නූල දාගත්තා. මේ කොළ වටේට අර මේ නූලම තියලා ඒ වටේ කෝඩ් කරගන්න ඕන අර කලමුවෙන් කර ආකාරයට. කළා අවසන් කරාට පස්සේ අපි කරන්නේ මේ පේන විදිහට මේ ඩයග්‍රෑම් එකේ ඩාර්ක් කරලා තියෙන කොටස කපලා ඉවත් කරන්න ඕනේ ඒක මේ කොටස් කපලා ඉවත් කරන්න ඕන. ඒ කොටසක් මම කපලා පෙන්නන්නම්. මේ ආකාරයට කෙලවර නූල කැපෙන්නේ නැති වෙන්න අයිනෙන් ලස්සනට කපලා පීට් කරගන්න ඕනේ. ඒකල්ල අවසන් කරපු ටේබල් මැට් එකක් තමයි මේ තියෙන්නේ. ෂැඩෝ එකක් සහිත කට්වර්ක් ඩිසයින් එකක් තමයි අද දවසේදී අපි ඔබට ඉදිරිපත් කරේ. මේ තියෙන්නේ ඒ වගේම අවසන් කරපු නිර්මාණයක්. වඩාත් අපි කැමති වර්ණ කැමති ඩිසයින් මෝස්තර එකතු කරලා මේ වගේ ඕනෑම විදිහකට ෂැඩෝ එකක් සහිත කට්වර්ක් එකක් කරගැනීමේ හැකියාව තියෙන විශේෂයෙන්ම සිගර් මැෂින් භාවිතා කරමින් මෙවැනි අපූර්ව නිර්මාණ කරගන්න ඔබට අවස්ථාව ලැබෙන නිසා අපි ඔබට සඳහන් කරන්නම් ඔබ කොහොමද සිංහ ෆැෂන් ඇකඩමි හරහා මේ විදිහට අධ්‍යාපනය ලබා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් හෝ සිංහ මහාන මැෂින් පිළිබඳව වැඩිදුර දැනගන්න අවශ්‍ය නම් තිරේ මේ වෙන විටත් තොරතුරු දිස් වෙනවා. මේ අදාළ තොරතුරු ඇසුරෙන් ඔබට අවස්ථාව තියෙනවා සිංහ ෆැෂන් ඇකඩමි හා සම්බන්ධ වෙන්න වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්න මහම් කලාව පිළිබඳව සහ සිංහ මහාන මැෂින් පිළිබඳව දැනගන්නත් මේ අදාළ තොරතුරු ඔබට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ලබන සතියේ තවත් සුදුරු නිර්මාණයකින් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු ඇති වෙයි සමුගන්නේ. ඔබට සුබ